ඉස්සර බලලා දාගන්න කියන්නේ. ඔව්. ඉතින් ඉස්සරහා තියෙන හොඳ තැනක් නේ පොඩ්ඩක්. විතර ගහලා කුපියටම ගහ. මේ ප්ලේස් එක හොඳයි නේ සංජය. කුපි ප්ලේස් එක මෙතනින් තියාගමු. මේ තියාගමු. ඒවනත් එක්ක හොඳ. අපේ ගමට ගමේ රසට රස බීතරේ always welcome you. අපි ඉතින් දාගමු. ඔලටි. නේද නාලම යන්නේ. අද නාම මේකෙන් පයින් වන්නේ ෆුටිනේ. නැත්තම් මට්ටි දිහා ගන්න බැරි වෙන්නේ. ලුණු සිරත්මල් අරගන්න. මම පිටර ටික දැම්බිලා දික බලලා ඉන්නේ. බඩු දැම්බිලා. තැඹිලාද? ඔව්. සංජය ඔව්. තැඹිලානේ. ඔව් තැම්බිලා තියෙනවා. අපි දාගමු මේකනේ. හරි එළම. ඉඳපන් වතුර ටිකක් දාන්න. වෙන්න බඩු කොහමද? තැඹිලා තියෙන කාට හොඳේ. පිරියටම. තාම ගන්නලා. තව වතුර ටිකක් දාගමුනේ. වතුර ටිකක් නේ. වතුර මදි පැටියෝ. මම වතුර ටිකක් ගේන්න. තවේ පයින් නැතුව වතුර එකක් පරිස්සමෙන් ගේන්න හොඳේ. හරි. අයිනෙන් තියාගමු. හරි. කපාගමු යන්නේ. ඔව් මට අර පිහ දාන්න. පොඩ කපලා දෙන්නද මං ওই ටික. පොඩ්ඩ මේ සුද්ධ කරගන්න. පොඩ මෙන්න ලං කරලා දෙන්නකෝ මට. මේ මිනිස්සුල මේ දුමත් වෙලා ඇටි දුවන්නේ. ඊට පස්සේ කියන්නේ කොලටි. නිකන් නිකන් බඩ නිකන් මොකද්ද කියනවා වගේ ඇහෙනවා. සංජය මොකද්ද කරන්න ඕනේ? සුදුලුණු ටික සුද්ධ කරගන්නද? සුදුලුන් ටිකක් සුදු කරගන්න. ඉඟුරු ටිකත් පොඩ්ඩක් වටෙන් මේ හූරලා ගන්න. මුත් එක්ක අපි බැදලා ගන්න පුළුවන් නේ. අල ටික තැඹිලක් දන්නේ නැහැ. මම බල්ල එන්න කිව්වා. අල ටික. එන්න මං ඉතල ගමු. වීරේ. ඔව්. මේක වතුර ටික මේ බාගමු මේ බා. හොඳේ. ඕකේ. මගේ පොඩි යවුන් දෙන්න. අවුව දැල්ලා. මේකද පොඩ්ඩ? ඔව් මේක මේ ටික දාගමු. අඩු කරන් දෙයක් නැහැ නේ ඉවිල තියෙන්නේ. නිවිලද? සංජය টොප් ගාන හොඳේ. මෙන්න බා. අර සුපිරියෝ. ඉවිලා තියෙන සුපිරියට. එහෙමයි. මේක අර පැත්තෙන් තියාගමුනේ. අලේකද? ඔව්. යන්නේ තියාගමු. දෙදැසින් දී. ඕකේ තියන්නේ. ඉතින් යල්ලු මොකද දියාවේ. වීරේ? ඔව්. මොකෝ බර කල්පනාවක්. ඈ?
ඒ සුදු නූල් ටිකක් කොල්ල ගන්නන්නේ. ගම්නේ කොට. පොඩි මෑන්ට වෙච්ච වැඩේ මට වෙලා තියෙන්නේ. හොඳට තලම පොඩ්ඩ. විතර දැන් පිළිවෙල සුද්ධ කරලා බර ගානන්නේ. ඔව්. ඒ මේ කුකුළු දාලාද කිකිලෝ දාලාද? කුකුල විතර තමයි එක පැත්තකට උල් වෙලා තියෙන්නේ. කට අයින් කළා දාන මෙච්චර දුකක් ඉඳින්න යන්නේ එහෙනම්. මොනවද අවුලන්නේ නැති? බල බලපම්මු අවුලන්නේ නැති කී කනවනේ බා. කයි බං. බගෙනින්නක් තියෙන්නේ හුද්දා. අර මාමා මාළු වලන මාළුවෙකුත් ඉල්ල ගත්තා නම් ක්වොලිටි හොඳ. මාළුවට කන්ද ගහනවලු දැන් අපි කිව්ව මාළුවට පහු වෙන්න එපා කියලා. කිතුල් මලද? උලක් ගියා මේ එන්න මං හදන එකේ. පැන්නේ මලක් කපමු. මලක් කපලා මීකිරි ටිකක් ගෙනල්ලා. ඒක නෙමෙයි මේ මට දැන් කීප දෙනෙක් කිව්වා. මු මාළුන්ට කදම් බදිනවලු. මාළුන්ට මාර්ගාරි තියන්නේ. වතුරේ කදම් පත්තු වෙනවද බා? කදම් බදිනවලු මාළුන්ට බා. අල කෑල් රස්නේ බා. අල කෑල් රස්නේ. සුපිරි පොර හොඳ. සිරාවට පොර වෙන්න දාන්න එපා. මූ කියන ඒවා කරන්න එපා. මූ කියන ඒවා කරලා තියෙන මල් ගහ නැති වෙනවා යාර. වෙද්දි මල් ගහ ඉවරයි. මෙහෙම තියෙන්නේ. අපි ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට අපි හදාගමු මල්ලි ලවටනින්. මම සුපිරි භාණ්ඩයක් ගෙනාවා සංජය. කොහෙද දෙන්න බලා? මේ තියෙන්නේ. මල්ලට ගෙනන් කම්බිලා টොප් එකට මෙහෙම බලන්න පොඩි වෙනවා නිකන් පිටි වගේ නෝ. පොඩ්ඩක් මොකෝ ඔය තාත්තේ? ගිනි ගන්නෝ. හොඳට පත්තු කරන්න. වන්නු. ඊගේ පාට නීවා. පොඩ්ඩ ලිපවත් වෙනවද? එල කිරි. බෝතල් එක්කෝ බං. හරියට. ඉංගුරෝ සුදුරෝඩෝ. අපි දැන් මේ ටික ටෙම්පරාදු කරගමු. ලුවනෝ. නයිමිරේස්. රම්පේ කරමිංචා. මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, 3-5, කෑලි මිරිස්. අපි දැන් මේ ටික හොඳට ටෙම්පරාදු කරගමු. ගින්න වැඩි නැහැ නේද? මේ ගන්නවද? ලාවට මොකද්ද මල්ලුවේ හැන්ද? පිළි භාණ්ඩයක් බා. ගහලා ගන්න. මේ බෝකු හින්ද ගිනාවේ. ඔය මම තියෙන අරන් සංගාවේ. විතර තිබ්බා. ඒක ලස්සනයි නේද? පාරට කපන ගාන රුපියක් වගේ. අදාළ බප මචං අත පිච්චෙනවා. පාම් පිටි. කහ. වතුර. දැන් මේ ටික හොඳට කවලම් කරගමු. කොල්ලනේ එහෙනම් වැඩේ පටන් ගමු. අපි දාගමු යන්නේ. ඔව්.
පාටයි. පිරියයි. අර මාර ලස්සනයි බා. ඒවත් කිර බැහැියද්ද? එහෙනම් කොල්ලෝ මෙන්න. ඉවරයි. දැන් තියෙන අනිත් එක හදාගන්න. වීරේ පොඩ්ඩක් ඔයාලා දෙන්න ඕ ටික හදාගන්න එන හොඳේ. ඔය බිත්තර ටික. මම මේ ටික වැද ගන්න නැතකම් හොඳේ. ඒක ඕනේ. ඈ මේකත් නෝ ක්වොලිටි එක. ලස්සනයි. පොල්තෙල් තා බිත්තර 6-7ක් වගේ තියෙන්නේ. ඉවරයි වැඩේ නේ. ඉවරයි. ඉක්මනට ඉවර කරා. මම හිතා මේ ටික බෙද ගන්නද? ඔය ටික බඳ ගන්නනේ. ඒසී නේ. ඉවරයි පොඩ්ඩෝ. ඉවරයි. හරි නියමයි. ටික කරලා ඉන්නේ ගහගම්. ඔව් මේක කරන කම. පොඩ්ඩා බයි. ඔහොම පයින්න වැවට. අපි දෙන්න කන්න හදන්නේ. පොඩි සබ්බියනේ. අපි කරොත් වැඩක් quality තමයි පුතා. මල්ට ගලා එනම් කමුණේ පුතේ. කමු. ස්පීකර් තියෙන සුපිරියටම ඒක නම් අර සිරාර. සුපිරි. හැමදේම අංග සම්පූර්ණ වෙල්ල තියෙනවා. සුපිරිමයි බා. අල ටික ගාන්ට වෙල්ල තියෙනවා හොඳේ. ඕබා එකෙන් බඩ පිරුණ හොඳේ. දැන් මේක කන්නේ කොහොමද අපි? කන්න කොහමද? කාමු අපි කොහොමද? බිත්තරේකුත් කමුනේ. වෙනම එකක්. කාලා බලමුකෝ. මේ තියෙන්නේ අමුතුම අයිටම් එකක් හදපු එකක්. කාලා බලමු. quality. දෙකම රසයි හොඳේ. දෙක මේ. රස පාටයි. පට්ට රසයි හොඳේ. සුපිරි හොඳේ. අට්ටපා. quality